හයි කොහොමද ඔයගොල්ලන්ට? අද මම රිවිව් කරන්න යන්නේ ස්කින් කෙයාර් ලවර්ස් අතර ගොඩාක් ෆේමස් වෙලා තියෙන ස්කින් 1004 වල සෙන්ටෙල්ලා මැඩගස්කර් ටෝන් බ්‍රයිට්නින් ප්‍රොඩක්ට් සෙට් එක ගැන තමයි කියන්න යන්නේ. මේ සෙට් එකේ එන ටෝන, සීරම් සහ කැප්සියුල් ක්‍රීම් තුනම මම පර්සනලි යූස් කරලා තියෙන නිසා මගේ ඇත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මම අද ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ ප්‍රොඩක්ට් තුනම සෙන්සිටිව් ස්කින් එකටත් ගොඩාක් ජෙන්ටල් කියලා. මගේ ස්කින් ටයිප් එක ඇත්තටම කම්බිනේෂන් ස්කින් එකක්. එතකොට මගේ මේ ටී සෝන් එක ඔයිලි, එතකොට ටිකක් ඩ්‍රයි ගතියක් තියෙනවා චීක්ස් වල එහෙම. යූස් කරන්න ගත්තට පස්සේ මට තේරුණ දේ තමයි මේකෙන් මොකුත් ඉරිටේෂන් එකක්වත් බර්නින් සෙන්සේෂන් එකක්වත් මේ එන්නේ නැහැ. ස්කින් එකට ටක් කාලා හොඳට ඇබ්සෝබ් වෙනවා. දැන් අපි මුලින්ම බලමු ටෝන එක ගැන. මේ ටෝන එක හරිම වොටරි ටෙක්ස්චර් එකක් තියෙන නිසා හොඳට ස්කින් එකට සුපර් ලයිට් වේට් ඇප්ලයි කරාම ඉන්ස්ටන්ට් හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා. ස්පෙෂලි මෝර්නින් රූටින් එකේ නම් ගොඩාක්ම ෆ්‍රෙෂ් ෆීලින් එකක් දෙනවා මේක යූස් කරාම. මම නෝටිස් කරපු ලොකුම දේ තමයි ස්කින් එකේ තියෙන අර ඩල්නස් එක ටික ටික අඩු වෙලා ස්කින් එකට ඉන්ස්ටන්ට් ග්ලෝ ලුක් එකක් එන්න පටන් ගන්නවා. තව හොඳ දෙයක් තමයි මේක කිසිම ස්ටිකි ෆීලින් එකක් නැහැ. සාමාන්‍යයෙන් බ්‍රයිටනින් ප්‍රොඩක්ට් යූස් කරද්දී නිකන් ස්කින් එක ඩ්‍රයි වෙනවා වගේ වෙනනේ. ඒත් මේ ටෝන එක යූස් කරද්දී ස්කින් බැරියර් එක හරිම කාම් වගේම හයිඩ්‍රේටඩ් ෆීලින් එකක් තමයි එන්නේ. නෙක්ස්ට් අපි බලමු මේ ටෝන් බ්‍රයිටනින් කැප්සියුල් ඇම්පියුල් සීරම් එක කොහොමද මේ මට මේ හොඳ වුණේ කියලා. එතකොට හොනස්ට්ලි කිව්වොත් මේ ලයින් එකේ එන මගේ ෆේවරිට්ම ප්‍රොඩක්ට් එක තමයි මේ සීරම් එක. මේකේ මේ තියෙනවා මේ නිකන් පොඩි නිකන් කැප්සියුල්ස් බ්‍රයිටනින් කැප්සියුල්ස් වගේ පොඩි නිකන් ග්‍රැනියුල්ස් වගේ જાතියක් තියෙනවා. මේ ඇප්ලයි කරද්දී මේවා මෙල්ට් වෙලා ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. මම මේ සීරම් එක දැන් යූස් කරලා තියෙනවා මාස දෙකක් විතර එක දිගට. මේක යූස් කරද්දී මගේ ඩාර්ක් ස්පොට්ස් තිබ්බේවා එතකොට අර ඇක්නිස් මේ හොඳ වුණාට පස්සේ එන ඇක්නි මාක්ස් ටික ස්ලෝලි ෆේඩ් වෙලා නිකන් අර ස්කින් එක නිකන් ඊවන් ටෝන් ලුක් එකක් එන්නේ. අන්න ඒ වගේම ගතියක් එනවා. ඒ වගේම දැන් අපි මේ මේකප් එකත් එක්ක මේ සීරම් එක යූස් කරොත් එහෙම හොඳට ස්මූත් විදිහට අර අපේ මේකප් එක සිට් වෙනවා. ඒක හෙවි වෙන්නේ නැහැ, ග්‍රීසි වෙන්නේ නැහැ. අන්න එහෙම තියෙනවා. එතකොට නෙක්ස්ට් මම මේ බ්‍රෑන්ඩ් මේ සෙට් එක යූස් කරන දේ තමයි කැප්සියුල් ක්‍රීම් එක. අන්තිමටම මේ කැප්සියුල් ක්‍රීම් එක ගැන මට කියන්න තියෙන්නේ මේක හරිම ජෙල් ටෙක්ස්චර් එකක් තියෙන්නේ. එතකොට මේක ස්කින් එකට ඇප්ලයි කරාම කූල් සූට් වගේ සූතින් ෆීලින් එකක් තියෙනවා. මම නම් මේක යූස් කරන්නේ රැට විතරයි. එතකොට මේ නයිට් රූටින් එක යූස් කරද්දී මේක නෙක්ස්ට් මෝර්නින් එකේදී නිකන් ස්කින් එක හෙල්දි වෙලා වගේ මට නෝටිස් කරගන්න පුළුවන් වුණා. එතකොට හැබැයි මේක මේ ගොඩාක් ඩ්‍රයි ස්කින් තියෙන කට්ටියට නම් මේ අර අපේ දැන් මේ දවස්වල හොඳටම සීත කාල ගුණයක් තියෙන හින්දා එහෙම කෙනෙක් මම රෙකමන්ඩ් කරනවා එක්ස්ට්‍රා මොයිස්චරයිසර් එකකුත් මේකදී ඇප්ලයි කරන එක හොඳ වෙයි කියලා. ඉතින් මේ ඔක්කොම බලනකොට ඕවරෝල් මගේ එක්ස්පීරියන්ස් එකට අනුව මට මේ සෙන්ටෙල්ලා මැඩගස්ටර් ටෝන් බ්‍රයිටනින් ප්‍රොඩක්ට් සෙට් එක කියලා කියන්නේ මගේ ස්කින් එකටම හරි ගියපු රියලි වර්ති ට්‍රයින් එකක්. ඒ වුණාට ඔයගොල්ලෝ හැමෝටම මම කියන දෙයක් තමයි අපි එක නයිට් එක යූස් කළා නෙක්ස්ට් ඩේ බලද්දී අපේ ස්කින් එක මැජික් එකක් වගේ කිසිම ප්‍රොඩක්ට් එකකින් හොඳ ප්‍රොඩක්ට් එකකින් අපිට රිසර්ච් ගන්න බෑ. මේකට අපි කරන්න ඕනේ එකම දේ තමයි අපි කන්සිස්ටන්ට්ලි අඩුම තරමේ මාස දෙකක්වත් එක දිගට යූස් කරන්න. එතකොට ඔයාලට බෙස්ට් රිසර්ච් බලන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ප්‍රොඩක්ට් යූස් කරලා තියෙනවා නම් කමෙන්ට්ස් වල එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. ඔයාලට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වුණා නම් ලයික් කරන්න, channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. See you in the next video.